Hello. Mana mana yang rumah ini? Pilih bang kau dia ni kira. Payah dia. Mana saya tengok. Yang baik. Api bang kau dia ni kira. මොන මම ගෙදරින් බැහැලා යන්න එනකොට මට තවත් මං අඳුරන මිනිස්සෙක් හම්බුණා. මේ පාසල් ගිහින් එනවා. මෙයා දාලා තමයි යන්නේ. මෙයාව එක්කගෙන යන්නේ නැහැ මම. මේ මෙයාව දාලා තමයි යන්නේ. ගිහින් එන්න බයි. ඉතින් අපි දැන් යන්න තමයි යන්නේ. අපි යන තැනට මම ඔයාලට ගිහිල්ලා කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. ඔන්න අපි ආවා අපේ තැනට. In 300 yards, you will arrive at your destination. මේක ඇවිල්ලා චූටි බීච් එකක්. අපි එනකොටත් දවල් 1ට විතර උදේ එන්න හිටියට පරක් වුණා. ඔය පේන තැනට අපිට පයින් යන්න පුළුවන්. ගිහිල්ලා ඒ බීච් එක බලන්න පුළුවන් මැද හරිය. ඒ වුණාට අපි යනකොට ඒක වහලා. එහෙනම් අපිට දුරින් ඉඳන් තමයි බලන්න උනේ. මේකේ නම තමයි ක්ලිව්ඩන් බීච්. මේක හරිම ප්‍රසිද්ධ තැනක්. අපිට නම් යන්න ගියේ පැය භාගයක් විතර. මේකේ වැලි නැහැ. ගල් කැට තමයි තියෙන්නේ වෙරළේ. වතුරත් අඩුයි ඉතින්. අපි එතන පහළට බහිනකොට මෙහෙම ඇන්ටි කෙනෙක් වැඩ කෑල්ලක් දාන්න පුරුදු වෙන ගමනුත් හිටියා. අපි එතනින් ආවා. දැන් අපි යන්නේ තව එතන බලන්න. අපි ගිහින් බලමු කොහෙද යන්නේ කියලා. මෙතන තමයි අපි ඊළඟට ආවේ. මේක තමයි ක්ලිව්ඩන් මරයින් ලේක් එක. මේකේ තියෙන්නේ මුහුදු වතුරමයි. ඒ උනාට ඒක නාන්න තමයි අපිට වෙනම හදලා තියෙන්නේ නාන්න බෝට්ටු පදින්න එහෙම. අපි හරි ඉස්සෙල්ලා ගිය තැනට ටිකක් මෙහාට වෙන්න තමයි මේක තියෙන්නේ. මේක හදලා තියෙන්නේ 1929. එතනට ගියාට පස්සේ නම් නාන්න තිබ්බනම් කියලා හිතුණා. ඒ උනාට අපි අඳුගත් අරන් ගියේ නැහැ. මේ දවස්වල සීතල හින්දා වතුරත් මාරු සීතලයිනේ. අපි එතනට යනකොට අංකල් කෙනෙක් නම් හරිම සතුටින් බෝට්ටුව පැද හිටියා. මේ තියෙන්නේ ඊට මෙහායින් උඩට යන්න තියෙන පාර. view point එකක් එහෙම තියෙන උඩට ගියාම. මේ තියෙන්නේ මරයින් ලේක් එකට චුට්ටක් උඩින්. මෙතනිනුත් තව උඩට යන පාර තියෙනවා. මේ තියෙන්නේ සෙන්ට් ඇන්ඩ්‍රූස් චර්ච් එක. සිමෙට්‍රි එකකුත් එක්ක තමයි මේක තියෙන්නේ. මේකත් ඒ උඩට යන පාර අතරමඟ තමයි තියෙන්නේ. පාරයිනේ. ඔන්න දැන් තමයි අපි ලස්සනම තැනට ආවේ. මෙතන තමයි මේ view point එක. මේකට කියන්නේ the look up කියලා. මේක හදලා තියෙන්නේ ඉස්සර මෙතනට ආපු නැව් එහෙම බලන්නලු. මෙතනට අපි අර ආපු පාරට කියන්නේ the poets walk කියලා. ඒ පාර මාර ලස්සනයි හින්දා වෙන තේකට එහෙම කියන්නේ. මෙතනට ගියාම එක පැත්තක් තනිකරම මුහුද අනිත් පැත්ත ගොඩබිම. හිතා ගන්නත් බැරි තරම් ලස්සනයි එතන නම්. එතනට වෙලා හිටපු වෙලාවේ පොඩි වීඩියෝ කැලේ ටිකුත් ගත්තා. ඊට පස්සේ අපි පහමාරට 6ට විතර ආපහු එන්න ආවා. මේ තියෙන්නේ අපි ආපු පාර the poets walk. මාර ලස්සනයි. එතකොට ඊට බහින වෙලාවත් එක්ක. මේ තියෙන එදා සන්සෙට් එක පුදුම තරම් ලස්සනයි. ඒක නම් බලන් ඉන්න ආස හිතෙනවා. ඊට පස්සේ අපි රෑ 4 විතර ගෙදර ආවා. Thank you for watching. Bye.